මේ තියෙන එක්සෑම් එකට මහන මිනි ඇඳුම් ටික මේ ටික දාලා පොතක් හදා. ඇත්තටම සල්ලිත් අපරාධේ කිසිම දැනුමක් ලැබුණේ නැහැ. ඉතින් ඇත්තටම මේ වගේ කෝස් එකක් තෝරගන්නකොට ඔයාලා ගොඩක් පරිස්සම් වෙන්න. මොකද මේ තියෙන්නේ රෙගුලර් ස්ලීව් දාලා මහන ගවුමේ බ්ලොක් එකක්. මේ කියන්නේ ඔරහිස් නැතුව අර ඇත්තටම මේ කෝස් එක නම් දැනට හොඳයි, කිසිම වරදක් කියන්න නැහැ. ලොකු දැනුමක් ලැබුණා. මේ තියෙන්නේ පාපසි මහ පෝඩර් වගේ ඒ ටිකක් දැන් ඉවර කර. මේ තියෙන්නේ ප්‍රින්සස් ලයින් ෆ්‍රොක් එකේ බ්ලොක් එකක්. මේකේ මේ විදිහට බ්ලොක් ටික හදාගෙන තියාගත්තාම මාරම ලේසි. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔයාලව මගේ YouTube channel එකට ගොඩාරියක් ආදරෙන් පිළිගන්නවා. දැන් වෙලාව පාන්දර 1යි. මේකේ විනාඩි 5ක් 10ක් විතර චුට්ටක් අඩුවෙන් යන්නේ. ඉන්න අපි බලමු චුට්ටක් ෆෝන් එකෙන්. දැන් වෙලාව පාන්දර 1යි. ඉතින් මට හිතුණා මේ දවස් ටිකේ මම කරන වැඩ ටික චුට්ට එකතු කරලා වීඩියෝ එකක් හදන්න. ඉතින් මේ වෙලාවේ මම මේ කර ඉන්නේ බ්ලොග් වගේක් හදන එක. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේ පාන්දර 1ට මම මේ බ්ලොග් හදනවා. ඇත්තටම මට මේක හෙට වුණත් කරන්න පුළුවන්. මොකද ඉතින් මම ජොබ් එකකට යන්නේ නැහැනේ. මට හෙට වුණත් දවල් වරුවක කරන්න පුළුවන්. ඒ වුණාට පටන් ගත්ත වැඩේ ඉවර කරලා මිමු කියලා හිතුවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ මුලින් ඉඳන් බලන කෙනෙක් නම් දන්නවා මම කිව්වා කෝස් එකක් කරනවා කියලා. ඒක ගිය අවුරුද්දේ. ඉතින් ඇත්තට මේක කිසිම වැඩක් වුණේ නැහැ. ඇත්තටම මගේ සල්ලි අපරාධේ. ඊට පස්සේ මම මේ තව කෝස් එකක් කරා. ඒක නම් ඇත්තට කිසි වරදක් කියන්න නැහැ දැනට. ඉතින් මේ දවස් ටිකේ එක්සෑම් එකක් යනවා. ඒ නිසා මම දැන් මේ ඒ වෙනුවෙන් තමයි මහන්සි වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ප්‍රින්සස් ලයින් ෆ්‍රොක් එකේ බ්ලොක් එකක්. ඉතින් කෝස් එක සම්බන්ධව මම ඉස්සරහට ඔයගලන්ට විස්තර කියන්නම්. මොකද කෝස් එකක් කරනවා නම් ඔයාලා හොඳට හිතලා බලලා කරන්න. නැත්තම් සල්ලිත් අපරාධේ. ඉතින් ඔය අතරේ මම කලින් වීඩියෝ එකක් දැම්මනේ පාපිසි මහලාර ලේසි ක්‍රමයකට. ඉතින් ඒක දැකලා තව කට්ටිය ඕඩර් දැම්මා. ඉතින් මේ තියෙන්නේ ඒ ටිකත් ලෑස්ති කරා. තව ඕඩර් දෙකක් විතර තියෙනවා. පාපිසි 4-5ක් මහන්න ඒ ටිකත් කරන්න ඕනි. ඔය අතරේ ඔයාලා දන්නවා මම ස්ක්‍රන්චීස් මහනවා කියලා, රිබන් බෝ. ඉතින් මේ තියෙන්නේ ඒකට ආපු ඕඩරයක්. ඇත්තට මේක නම් මාර ලස්සනයි. ළමයි එක පාටින් මහන්න පටන් ගන්න ඕනි. මේකට ගොඩාක් ඕඩර් එනවා. මේ තියෙන්නේ ඉස්කෝලේ ළමයි ටිකකට හදපු ඕඩරයක් යාළුවෝ ටිකට එක විදිහම දාන්න ඕනි කිව්වා ඒ පාටින්. ඉතින් මං හැදුවා. තව මං අලුතෙනුත් රෙදි ගත්තා. තව ඒක වැඩ ඇල්ලුවේවත් නෑ. මොකද මේ දවස් ටිකේ එක්සෑම් තියෙන නිසා මං ඒකට ලෑස්ති වෙන ගමන්. ඉතින් මේ වීඩියෝ ටික මං කරන්නේ ඊළඟ දවසේ උදේ. මේ තියෙන්නේ රෙග්ලන් ලීව්ස් අත දාලා හදන ගවුමේ බ්ලොක් එක. ඒ කියන්නේ ඔරහිස් නැතුව අපිට ඉලාස්ටික් පටි ඒ වගේ දාලා මහන්න පුළුවන් වෙන ගවුම්. මම මේ ඔක්කොම කැලෙන්ඩර් කොළ වලින් තමයි දැනට හදාගන්නේ. පස්සේ හරියටම බ්ලොක් එක හදලා බොක්ස් බෝඩ් ගෙනල්ලා හදාගන්න පුළුවන්. මොකද උදේට වැරදුනත් මට බය නැහැ. කැලෙන්ඩර් කොළ වලනේ. මේ තියෙන්නේ මිනි ඇඳුම් මහන එක්සෑම් එකට. මිනි ඇඳුම් මහන චූටි බ්ලොක්. එතකොට මේවා මේ විදිහට හදලා තියාගත්තාම හරි ලේසි. අපිට ටක් ගාලා තියලා කපා ගන්න විතරයිනේ තියෙන්නේ රෙද්දක්. ඉතින් මේ තියෙන්නේ මිනි ඇඳුම් මහපුවා. මේවා බලලා තමයි එක්සෑම් එකට ලකුණු දෙන්නේ. මේකේ අපේ සිප් අල්ලන හැටි, ෆේසිං දාන විදිහ, එතකොට ගොඩාක් ඔය විදිහට තියෙන කොලර් මහන හැටි මේ ඔක්කොම අපි පොතකට ඇතුල් කරන්න ඕනි. තව මං ඒ පොත දැන් හදන්න පටන් ගන්න ගමන් ඉන්නේ. මං අනිවාර්යෙන් ඉස්සරහා වීඩියෝ වලදී ඒව ඔයගලන්ට පෙන්වන්නම්. ඉතින් වෙනද වගේම ඔය වැඩ ටික කර ඉන්න අතරේ හස්බන්ඩ් ආවා. ඉතින් කටචෝරු බානිසනමනම් අරන්. ඉතින් දැන් අපි තේ බීලා බත් කාලා ඊට පස්සේ තමයි වැඩ ටික පටන් ගන්නෙ. හස්බන්ඩ් එනකොට එලකිරි අරගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් දැන් ඒ ටිකක් තමයි බොන්න යන්නේ.
මං තේ හදන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ කිරි ටික දාලා ඒකට තේ කොළ දාලා හොඳට මෙහෙම උතුරන්න දෙනවා. ඒ උතුරුවාට පස්සේ පෙරලා අරගෙන අපිට අවශ්‍ය ගානට සීනි දාලා තමයි මම කිරි හදන්නේ. සමහරක් වෙලාවට තේ ගොට්ටට දාලා හදන වෙලාවල් තියෙනවා. ඉතින් එක එක්කෙනාගේ ගෙවල් වල එක එක විදිහටනේ. සමහරක් වෙලාවට ඉතින් මං හරි ආසයි ඒවා දැනගන්න. මොකද ඒවා අපි ගෙදර කරලා බලනකොට හරි වෙනසක් ඉතින්. දැන් තේ හදාගෙන ඉවරයි. දැන් තේ ටික බීලා හස්බන්ඩ් ගෙනාපු බනිස් එක කාලා ඊට පස්සේ ඉතින් ටිකක් නිදහසේ ඉඳලා තමයි ඉතිරි වැඩ පටන් ගන්නෙ. මේ වීඩියෝ කරන්නේ මං ඊටත් පස්සේ දවසේ උදේ අපි පොලොස් හදලා පරිප්පු මැල්ලුම් එහෙම හදලා දැන් මේ උදේට බත් කන ගමන් ඉන්නේ. දවල් වෙලා අපි සුප් එකක් හදාගෙන මස් චුට්ටක් හදාගෙන අම්මලා ගෙදර යන්න අදහස් කරන් ඉන්නවා. ඉතින් ඒ අතරේ මට හිතුණා ඔයගලන්ට කියන්න මං ඇයි මේ වීඩියෝ එක කරේ කියලා ඔයගලන්ට පොඩ්ඩක් කියන්න. ඉතින් ඇත්තටම මගේ හීනේ උනේ කවදාරි දවසක හොඳ මැහුම් ව්‍යාපාරයක් කරන එක. ස්මෝල් බිස්නස් එකක් විදිහට මගේම කියලා කාටවත් යටත් නැති කාගේවත් නීති රීති වලට යටත් නැතුව මට කොහොමත් එහෙම වැඩ කරන්නත් බෑ. මේ ගෙදර හස්බන්ඩ් බබා එයාලගේ වැඩ බලන්න ඉන්නේ මං විතරයිනේ. ඉතින් මම රස්සාවකට ගියොත් ඒ හැමදේම මග නතර වෙනවා. එහෙමයි කියලා අපේ ගෙවල් ඇස්සේ නිකාම්ම හිටියොත් අපෙන් ඇත්තටම කිසි වැඩක් නැති වෙනවා. ඉතින් මට වුණා කොහොම හරි කරලා මගේ තියෙන දක්ෂතාවය කියන්නේ ගෙදර ඉඳන් අපිට පටන් ගන්න පුළුවන්. කොහෙවත් යන්න බැරි නම් අපිට ගෙදර ඉඳන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මාත් හිතුවා හරි එහෙනම් දැන් මටත් පිටට යන්නනේ බැරි ජොබ් එකක් කරන්න. ඒ නිසා මම ගෙදර ඉඳන් මොන හරි කරනවා කියලා. එතකොට මට ඕන විදිහටනේ කාගේ නීති රීති වලට යටත් වෙලා නැහැ. එතකොට මට අවශ්‍ය විදිහට ගෙදර දේවලුත් බලාගෙන ජොබ් එකක් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තමයි ජුකි මැෂින් එක ගත්තේ. ඒකත් අරගෙන දැන් අවුරුදු 1.5ක් විතර වෙනවා. ඒ කාලෙත් එක්ක බලනකොට අද මම මේ ඉන්න තැන ගැන මට මාරම සතුටුයි. ඉතින් ඔයාලත් දන්නවා මමත් බින්දුවෙන් පටන් ගත්තේ. මුලදීම මම පාපිසි තමයි මහන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් මම නිකන් හිටියේ නැහැ. ඔය අතරේ මම චූටි පොඩි වැඩ කරලා සල්ලි එකතු කරගත්තා. ජුකි මැෂින් එක මම මුලදී පාගන්නවත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒක හුරු වෙනකන් මම මේ channel එක හදලා අමතර වීඩියෝ ටිකක් මුලදී දැම්මා. දාලි වෙලා තමයි මම මැෂින් එකෙන් හොඳටම මහන්න පුරුදු වුණාට පස්සේ ඒ මං දන්න හැම දෙයක්ම මුලින් ඉඳන් ඔයගලන්ට එක්ක බෙදාගත්තේ. මං කොහොමද මේ මුලින් ඉඳන්ම පාපිසි මහන්න පටන් ගත්තේ, ඒවට ඕනි රෙදිපිලි, ඒ වඩුවට ගන්න තැන්, ඒ හැම දෙයක්ම. ඉතින් මට ඕනි වුණා මන් දන්න දේ තව කෙනෙකුට කියලා දෙන්න. ඉතින් මම කිසි දෙයක් හංගගන්නේ නැතුව ඔයගලන්ට කියලා දුන්නා. ඉතින් මිනිසුන්ගේ ජීවිතවල අමුතු හීන තියෙනවනේ. ඉතින් මගේ හීනේ තමයි මගේම කියලා මැහුම් ව්‍යාපාරයක් පටන් ගන්න එක. ඉතින් ඒ වෙනුවෙන් මං කරන්න පුළුවන් හැම දෙයක්ම ඒ වෙන්න පුළුවන් හැම මහන්සියක්ම මං වෙනවා. ඉතින් මං මේ වෙනකන් කරපු හැම දෙයකින්ම හම්බෙන සල්ලි මං මේ විදියට මනි බොක්ස් එකක් හදලා ඒක එකතු කරා. ඉතින් තාමත් එකතු කරගෙන යනවා. සමහරක් වෙලාවට හම්බෙන මුදල් මං සේරම බොක්ස් එකට දාන්නේ නැහැ. කොටසක් මං අතේ තියාගන්නවා ගෙදර වියදම් පුතාට. එතකොට තෑග්ගක් අරන් දෙන්න ඕන වෙනවා නම් ඒවට එහෙම මම තියාගන්නවා. අනිත් ඒවා බොක්ස් එකට දාලා මම තියාගන්නවා. ඉතින් වෙනදට මම උදේට නැගිටිනකොට අද මොනවද උයන්නේ, අද රෙදි සෝදන්න තියෙනවා, අද මේ වැඩේ තියෙනවා කියලා ඔන්න ඔහොම හිත තමයි නැගිටින්නේ. ඒ වුණාට දැන් අද මම මොන ඕඩරේද දෙන්නේ, අද මම මොකද්ද මහන්නේ, එහෙම කියලා අලුත් අර්ථයක්, ඒ කියන්නේ අලුත් ජීවිතයක් වගේ මට දැන් ලැබෙනවා. ඒ කියන්නේ අලුත් බලාපොරොත්තුවක් මගේ ජීවිතේට ලැබුණා. මේ නිසා අර නිකං ගෙවිච්ච මගේ ජීවිතේ අලුත් පැත්තකට හරව ගන්න මට ලොකු අවස්ථාවක් වුණා. දුක සතුට කියන එක අපේ හැමෝටම පොදු දෙයක්නේ. ඉතින් මටත් එහෙමයි. මේක මං ආපු ගමනත් ලේසි නැහැ. මටත් ප්‍රශ්න තිබ්බා, කඩා වැටිච්ච තැන් තිබුණා. මොකද මුලදී මම විනාඩි පැයක් විතර මහනවා එක පාපිස්සා. ඉතින් දැන් විනාඩි 45ක් පැය භාගයක් ඇතුළත මහල ඉවර කරාට කලින් පැයක් විතර මහනවා මහන්සි වෙලා. ඉතින් අපේ නැන්දා කෙනෙක් ඉල්ලුවා වීල් එකට එහෙම දෙන්න කියලා මහලා. ඉතින් මම ආසාවෙන් මහන්සි වෙලා මහලා ගිහින් දුන්නාට පස්සේ
වගේ හරියට අනම්මනම් කියලා ආපස්සට පාපිස්ස දුන්නා. ඒකේ ඩස්ට් එක යනවා, එක්ක රෙද්ද හොඳ නැහැ, වැඩක් නැහැ එහෙම එහෙම කියලා මට දුන්නා. ඉතින් මම ගොඩාක් කඩාගෙන වැටුණා මුලදීමනේ. ඉතින් ආයෙ මං හිතුවා මිනිස්සු ගන්නෙ නැති වෙයි, මට මේක කරගන්න බැරි වෙයි. මට හිතුණා මේ රෙදි ටික ආයෙ දමලා ගහලා ගිහින් දින් ඔක්කොම නවත්තන්න. ඉතින් ඇත්තට මේ වගේ තැන්වලදී අපිව කඩාගෙන වැටෙනවනේ. අර අපිට තියෙන ආත්ම විශ්වාසය අපිට නැති වෙනවා ඒ වගේ වචන අහනකොට. ඒ වුණාට ගෙදර කට්ටිය කිව්වා නෑ ඔයාලා කොච්චර ලස්සනට මහනවද මිනිස්සු ගයි එහෙම හිතන්න එපා. ඔයා නවත්තන්න එපා පටන් ගත්ත එක කරන්න කියලා. ඉතින් ඒ වැටිච්ච හැම තැනකදීම මං ආයෙත් කොහොම හරි හිතලා නැගිටලා මේ තරම් දුරකට ඉතින් ආවා. ඉතින් මේ හැම දෙයකදීම මට ඔයාලට කියන්න ඕනේ උනේ අපේ හීන අපි ඒව ඉෂ්ට කරගන්නවද නැද්ද කියන එක අපේ සතුට ඒ වගකීම තියෙන්නේ අපේ අතේමයි. අපි බලාපොරොත්තු වෙනවා නම් තව කෙනෙක් අපේ සතුට වෙනුවෙන් අපේ හීන වෙනුවෙන් අපිට දෙයක් කරයි කියලා ඒක එහෙම වෙන්නේ නැහැ. අපිමයි මහන්සි වෙන්න ඕනේ අපේ ඒ දේවල් ඉෂ්ට කරගන්න. ඉතින් මුලදී මට ගෙදර හරි කම්මැලි හරි පාළුයි ගෙදර වැඩ ටික උදේවරු ඉවර වුණාට පස්සේ මට කතා කරන්නවත් කවුරුත් නැහැ. ඉතින් හරිම මේ කම්මැලි ජීවිතයක් මං ගත කරේ. ඉතින් සමහරක් වෙලාවට හස්බන්ඩ් එක්කත් කියවගෙන යනවා අනේ මට පාළුයි මං අම්මිලා ගෙදරවත් ගිහින් එන්නද මට කම්මැලි. ඔහොම තමයි මම හිටියේ. ඉතින් දැන් මට දවසත් මදි සමහරක් වෙලාවට ගෙදර වැඩයි මේ හැම වැඩක්ම කරන්න තියෙන වැඩ කන්දරාම මම හිතේ සතුටින් මම කරනවා. ඉතින් ඒ ගැන මට ලොකු ආඩම්බරයක් තියෙනවා. ඉතින් ගොඩක්ම අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ මං වගේ තව කී දෙනෙක් ඉන්නවා ඇතිද? ඉතින් ඒ හැම කෙනෙකුටම පුංචි අදහසක් හරි දෙන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මන් දන්නවා අපිට අපේ ජීවිතවල වගකීම් යුතුයකම් ඒ පීඩන ඒ හැම දෙයක්ම නිසා අපි ආස දේවල් අපේ කැමැත්ත හීන අපිට අමතක වෙනවා. ඉතින් අනුන් වෙනුවෙන්ම මේ හැම දෙයක්ම කරන අතරේ පොඩි කාලයක් හරි අපි වෙනුවෙන් වෙන් කරගන්න ඕනි, කැප වෙන්න ඕනි අපි අපේ හීනවලට යන්න නම්. ඉතින් අද මට ඒක මේ වීඩියෝ එකකින් ඔයගලන්ට ලොකුවටම කියන්න උවමනාවක් තිබුණා. ඉතින් මන් දැන් පෙන්නන්නම් මං කලින් කරා කියවනේ කෝස් එකක් ඇත්තටම ඒක කිසිම වැඩකට නැති වුණා. මාස 3ක් විතර නිකරුණේ කාලය ගියා. ඒ මහපු වැඳුම් මට අඳින්නවත් බෑ ඇත්තටම. සමහරක් කලිසම් එහෙම මැහැවුවහම වාඩි වුණාම පිටිපස්සෙන් පහත් වෙනවා. ඉතින් කලින් මම ඇඳුමක් තව රෙද්දක් උඩින් තියලා ලස්සනට කපලා මහන්න දැනගෙන හිටියා. මිම්ම අරගෙන ඒවා කරන පිළිවෙලට සම්මත විදියට කරන්න තමයි දන්නේ නැත්තේ. ඒ වුණාට මේ පන්තියට ගියාට පස්සේ මට ඒ දන්න ටිකත් අමතකුණා වගේ හිතුනේ. ඉතින් ඔයාලත් කෝස් එකක් තෝරගන්නකොට හොඳට හිතලා බලලා කරන්න. කවුරුවත් කියන්නම් ඔයාලා කරන්න යන්න එපා. ඉතින් මේ පොත ඔයාලා බලන්න මගේ සම්පූර්ණ එහෙමම ඉතිරි. මම ඉතින් එහෙමම නැවැත්තුවා. වැඩක් නැති නිසා. ඉතින් ඔයාලත් හොඳට හිතලා බලලා කරන දෙයක් කරන්න. ඉතින් සමහරක් විට එහෙම වෙනවා ඇත්තේ එයාලට දැනුම වැඩිනේ. කාලයක් එයාලා ඒ දේ කළා එයාලට දැනුම වැඩි. අර මොකොත්ම නොදන්න ළමයෙක් ගියොත් එයාලට අල්ලගන්න අමාරු වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් චුට්ටක් දැනගෙන ගිහිල්ලත් අපිට අමාරු වෙනවනේ. ඉතින් ඊට පස්සේ මම මේ තව පන්තියකට ඇතුළු වුණා. ඉතින් ඒක නම් ඇත්තටම හොඳයි. මම ඒක විතරක් නෙමෙයි තව තැන් වලින් YouTube වීඩියෝ වෙබ් වලින් එහෙම ඉගෙන ගන්නවා. එතකොට මම දන්නවා මෙතන මේ වෙනස කරන්න ඕනි මේ වෙනස කරන්න ඕනි කියන එක මට ටිකක් තේරෙනවා. ඉතින් එහෙම තමයි මම ওই බ්ලොග් ටික එහෙම උනත් හදාගෙන යන්නේ. ඉතින් ඔයාලා කරන දෙයක් හොඳට කල්පනා කරලා හිතලා බලලා කරන්න. නැත්තම් ඇත්තටම සල්ලි අපරාධේ කෝස් කරනවා කියන්නේ අතට ලොකු වියදමක් යනවනේ. ඉතින් මම ඉදිරියේදී මම මේ කරන දේවල් කෝස් එකක් කරගන්න අමාරු අයට පුංචි වීඩියෝ අරගෙන එන්නේ හිතාගෙන ඉන්නවා. ඉතින් වියදම් කරලා කෝස් එකක් කරන්න බලාගෙන ඉන්න කෙනෙක් හොඳටම හිතලා බලලා හොඳ ගුරුවරයෙක් ගාවට යන්න. එහෙම නැත්තම් මැහුම් කියන දේ ඔයාලට එපා වෙනවා. ඉතින් එහෙම කරගන්න එපා. මේ මැහුම් කියන්නේ ගොඩාක් ලස්සන වටින තමන්ට කියලා ලොකු ආත්මාභිමානයක් හොඳ තත්ත්වයක් ගන්න පුළුවන් දෙයක්. ඉතින් බල ඉන්න එපා. අදම පටන් ගන්න ඔයාලටත් පුළුවන්.